අපි මුලින්ම කතා කරමු මොකද්ද මේ අධ්‍යාත්මික සහකරුවෝ කියන්නේ කියලා. ඉතින් ට්වින් ෆ්ලේම්ස්ලා මොකද්ද මේ ට්වින් ෆ්ලේම්ස්ලා කියන්නේ? මම කලිනුත් කිව්වා ට්වින් ෆ්ලේම්ස්ලා කියන්නේ බොඩි, මයින්ඩ්, සෝල් කියන සැකස්ම තමයි මිනිසුන්ට තියෙන්නේ. ඒ සැකස්මේදී බොඩි එකයි මයින්ඩ් එකයි අපි නෙමෙයි කියලා මම ඔයාලට කලින් කිව්වා. එතකොට සෝල් එකෙන් තමයි ට්වින් ෆ්ලේම්ස්ලාගේ බොන්ඩ් එක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක එනර්ජටික් බොන්ඩ් එකක් කියලා. සාමාන්‍යයෙන් ට්වින් ෆ්ලේම් කෙනෙක් හම්බුන කෙනෙක්ට ඇත්තටම මේ ගමන ගැන ඒ පුද්ගලයා ගැන ඩවුට් එකක් එන එක සාමාන්‍ය දෙයක්. මොකද ඒකට හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් මනසේ ඉඳලා තමයි ගොඩාක් අපි වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. සහ ඒක තමයි අපි මෙච්චර කාලයක් දැනගෙන හිටපු දේ. ඉතින් ඒක වෙනස් වෙන්න ගන්නවා අපේ ට්වින් ෆ්ලේම් හමු වුණාට පස්සේ. ඔයාලා අහලා ඇති ට්වින් ෆ්ලේම්ස්ලව ඩිවයින් ෆෙමිනින් සහ ඩිවයින් මැස්කියුලින් කියලා හඳුන්වනවා. ඉතින් මොකද්ද මේ ඩිවයින් ෆෙමිනින් සහ ඩිවයින් මැස්කියුලින් කියන්නේ? ඩිවයින් ෆෙමිනින් කියන්නේ නිතරම අපි මුලින්ම අවදි වෙන කෙනා. ඒ කියන්නේ මේක පිටත ස්වરૂපය නෙමෙයි. ඒ කියන්නේ පිටතින් අපි ගැහැණු ළමෙක් වෙන්න පුළුවන්, පිරිමි ළමෙක් වෙන්න පුළුවන්. නමුත් ඇතුළාන්තයෙන් අපි ඩිවයින් ෆෙමිනින්ද කියලා අඳුරගන්නේ අපි මුලින්ම අවදි වෙන කෙනා. මේ බොන්ඩ් එක ගැන හොයන කෙනා සහ අවදි වෙන කෙනා. ඉතින් එයා ඩිවයින් ෆෙමිනින් කියලා හඳුන්වනවා. එතකොට ඩිවයින් මැස්කියුලින් කියන්නේ ඒකත් මේක පිටත ස්වરૂපේ නෙමේ බලපාන්නේ. කියන්නේ එයා ස්ත්‍රී කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එයා දෙවනියට අවදි වෙන. ඒ කියන්නේ ඩිවයින් ෆෙමිනින් කියන කෙනාට අනුව තමයි ඩිවයින් මැස්කියුලින් කෙනා ගොඩක් වෙලාවට දේවල් කරන්න යොමු වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම අපි ඩිවයින් ෆෙමිනින් කියන කෙනා තමයි මේ දේවල් හොයාගෙන මේ දේවල් මොනවද මේ ගැන අවබෝධ වෙන්නේ සහ එනර්ජි එක බැලන්ස් කරගන්නේ. මේ වගේ දේවල්. ඒ කියන්නේ අධ්‍යාත්මිකව ගමන මූලික පියවර තියන්නේ ඩිවයින් ෆෙමිනින් කියන කෙනා. ඉතින් ඒ අනුවට යන කෙනා තමයි ඩිවයින් මැස්කියුලින් කියන්නේ. ඩිවයින් මැස්කියුලින් කියන කෙනා ගොඩාක් වෙලාවට තුන්වෙනි මානය තුල තමයි කටයුතු කරන්නේ. ඉතින් එයා ගොඩාක් ට්වින් ෆ්ලේම්ස්ලා ගැන හොයන්න යන්නේ සහ ෆෙමිනින් ඩිවයින් ෆෙමිනින්ව චේස් කරන්න යන්නේ නැහැ. එයා සාමාන්‍ය විදියට තුන්වෙනි මානය තුල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් එයාට පේන් එක දැනෙනවා මේ දේවල් ඒ විදියට වෙනවා. නමුත් එයා ඩිවයින් ෆෙමිනින් හැසිරෙන ආකාරයට නෙමෙයි ඇත්තටම එයාගේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඩිවයින් ෆෙමිනින් කියන කෙනා පංචමානය තුල තමයි හැසිරෙන්නේ. ඒකයි අපි කියන්නේ එයා හැමතිස්සෙම ඉහළ ඩයිමෙන්ෂන්ස් එක්ක. එතකොට එයාගේ එනර්ජි එක එයා ගොඩාක් වෙලාවට වැඩ කටයුතු කරන්නේ පංචමානයේ ඉඳලා. ඉතින් ඒකයි එයා ගොඩක් වෙලාවට භාවනාවට යොමු වෙන්නේ, මේ දේවල් හොයන්න පෙළඹෙන්නේ සහ මේ දේට ගොඩක් තේරුම් අරන් අවබෝධයෙන් මේ ගමන යන්නේ. මොකද හේතුව එයා අධ්‍යාත්මිකව මුල්ම පියවර තියෙන නිසා. සාමාන්‍ය රිලේෂන්ෂිප් එකක පාවිච්චි කරන්නේ නැති වචන අපි මේ ට්වින් ෆ්ලේම් ජර්නි එකේ පාවිච්චි කරනවා. ඒකට හේතුව මේක ස්පිරිචුවල් ජර්නි එකක් නිසා. ඔයාලා අහලා ඇති ඩිටැච්මන්ට්, සෙපරේෂන්, යූනියන් වගේ වචන. මේ වචන අපි පාවිච්චි කරන්නේ ඇත්තටම මේක අධ්‍යාත්මික ගමනක් නිසා. එක එක අධ්‍යාත්මික සහකරුවන්ගේ ගමන විවිධාකාර වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන දේවල් වචනයකට සීමා කරලා ඒ කන්ඩිෂන් මයින්ඩ් එකෙන් ගන්න එපා. පුළුල් මනසකින් හිතන්න. මනස වැඩ කරන ආකාරය වෙන්නේ හැමතිස්සෙම ජජ්මන්ට් එකක්, ප්‍රිෆරන්ස් එකක්, මේ වගේ දේවල් එක තමයි මනස නිතරම වැඩ කරන්නේ. ඉතින් අපි මනස අපේ ට්වින් ෆ්ලේම්ට යොමු වුණොත් එයා දුවනවා. ඉතින් ඒක තමයි රනර් චේස් ඩයිනමික් කියන්නේ. අපි නිතරම මනසේ තියෙන එනර්ජි එක බැලන්ස් කරගන්න ඕනේ. එතකොට පුළුවන් අපිට ඩිවයින් ෆෙමිනින්ට පුළුවන් ඩිවයින් මැස්කියුලින් එක සාමාන්‍ය සාමකාමී විදියට මේ බොන්ඩ් එක බැලන්ස් කරගන්න. එතකොට ඔයාලට තේරෙන්නේ නැති අපිට සාමාන්‍ය හැසිරෙන ආකාරයට, ඒ කියන්නේ අපි මනසේ එනර්ජි එකකින් වැඩ කරන විදියට අපිට ඩිවයින් මැස්කියුලින් කියන කෙනත් එක්ක හැසිරෙන්න බෑ. මේ බොන්ඩ් එක ඉදිරියට බැලන්ස් කරන් යන්න බෑ. ඉතින් අපි හැමතිස්සෙම කරන්න ඕන දෙයක් තමයි මොකද්ද මේ සෝල් එනර්ජි කියන එක අඳුරගන්න එක. මේ මොහොතට හිතගෙන ආවම අපේ එනර්ජි එක සම්පූර්ණයෙන්ම බැලන්ස් වෙනවා. ඒ කියන්නේ අපි ගෝඩ් සෝස් එනර්ජි, එතකොට පංචමානය, එතකොට යුනිවර්ස් එනර්ජි, මේ වගේ දේවලින් අපි ඇත්තටම හඳුන්වන්නේ මේ මොහොතට හිතගෙන ආවට පස්සේ අපේ එනර්ජි එක පිටතට ලීක් වෙන එක නතර වෙනවා. ඉතින් එනර්ජි එක Taman තුලම තියෙන නිසා, බැලන්ස් වෙන නිසා තමයි අපි
මේ මොහොතේ හිත ගේන එක ඇත්තරම ප්‍රායෝගිකව හොඳ කාරණාවක් ට්වින් ෆ්ලේම්ස්ලටත් මේ ගමන යනකොට බැලන්ස් එකේ ජීවිතේ ගෙන යන්න. සමසීල සමසමාධි සම ප්‍රඥා කියලා හඳුන්වන්නේ ඇත්තටම මේ අධ්‍යාත්මික සහකරුවන්. ඒකට හේතුව ඒ ශක්තියින් සමානයි. දෙදෙනාගේම ශක්තියින් සමානයි. දෙදෙනාගේම ශක්තියින් සමානයි කියන්නේ ඇත්තටම සේම් එනර්ජි කියන්නේ එතන දෙන්නෙක් නැහැ, එතන එක්කෙනෙක්. ඉතින් මෙතන දෙන්නෙක් කියලා එහෙම හඳුන්වන්න දෙයක් නැහැ. යුනිටි කොන්ෂස්නස් කියන්නේම එක දෙයක්. ඉතින් මේකට තමයි, ඒ කියන්නේ තමන් තමන්ව අවබෝධ කරගන්න තමයි අධ්‍යාත්මික සහකරුවන් මුණ ගැහෙන්නේ. කෙනෙක්ට අධ්‍යාත්මික සහකරුවන් මුණ ගැහුණට පස්සේ ජීවිතේ ලොකු වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ලයිෆ් එක උඩු යටිකුරු වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දුර්වලයින්ට මුහුණ දෙන්න අමාරු තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා වෙන්නේ නැති ට්වින් ෆ්ලේම්ස්ලා හමු වෙන්නේ ආත්ම පරිණතභාවයක් තියන අයට. මට මගේ ට්වින් ෆ්ලේම්ව හමු වෙලා දැන් මට හරියටම කාලවකවානු මතක නෑ දිනත් එක්ක. නමුත් දැන් අවුරුදු 5කට වැඩි. ඉතින් මගේ ජර්නි එකේ එතකොට මගේ ජර්නි එකේ කොහොමද එතකොට ලංකාවේ මම හිතන්නේ ට්වින් ෆ්ලේම්ස්ලා ගැන දන්න කට්ටිය හිටියෙත් නැහැ. මමත් මේ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් ට්වින් ෆ්ලේම්ස්ලා කියන්නේ ලේබල් වෙන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් අධ්‍යාත්මිකව අවදි වෙන නිසා අපි මේ දේවල් ගැන හොයනවා, විශේෂයෙන්ම ට්වින් ෆ්ලේම්ස්ලා හමු වෙච්ච අය. ඉතින් එතකොට මට කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේක ගැන පොතක ලියලවත් එහෙම දෙයක් නෑ. ඉතින් තමන්ම තමයි මේක තමන් තුළින්ම තමයි එක්ස්පීරියන්ස් වෙන්නේ. වෙද්දි ඔයාට අදාළ ගුරුවරු, එතකොට විශ්වීය මාර්ගෝපදේශනය ලැබෙනවා. ඉතින් ඒ ගැනත් කිසිම ඩවුට් එකක් තියාගන්න යන්න එපා. තමන්ව හරි තැනට යොමු වෙනවා. විශ්වාස කරන්න ඔයාගේ අධ්‍යාත්මික සහකරු ඔයාට මුණ ගැහුණා නම් ඔයාගේ ගමන ගැන ඔයා ගැන විශ්වාස තියාගන්න. මොකද විශ්වාසය කියන එක හරි වැදගත් මේ මාර්ගයේ යන විට. ඉතින් අපි අධ්‍යාත්මිකව අවදිනකොට අපිට අපේ විශ්වාසය තියෙන්න ඕන ඒ සම්බන්ධව. ඒ වගේම තමයි මම පුදුම වෙනවා අධ්‍යාත්මික සහකරුවන් ගැන හම්බු නොවුණු කට්ටිය කොහොමද මේ දේ කියන්නේ කියන එක. ඉතින් මනසේ ඉඳලා කියන කිසිම දෙයක් මේ ගමනේදී අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේක පොතක තියනවත් එහෙම මොනක්වත්ම නෙමෙයි. මේක ඇවිල්ලා තමන් තුලින් අවබෝධ වෙන දෙයක්. ඉතින් මම කලින් කිව්වා වගේ ඒක නිසා මේක හමු වුණ අය තමයි හරියටම දන්නේ මේ ගමන මොකද්ද, මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක. මම ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරන්න හේතුව තමයි ට්වින් ෆ්ලේම්ස්ලා හමු නොවුණු අය කරන දේවල් සහ එයාලා ෂෙයා කරන පෝස්ට්. ඒ දේ මත මේ දේ විනාශ වෙනවා. ඒ කියන්නේ මේක ලේබල් එකක් විදියට යනවා. මොකද මනසින් ලේබල් කරාට පස්සේ එතන ලොකු ඇත්තටම හානියක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මනසේ ඉඳලා ක්‍රියාත්මක කරලා මේකේ එනර්ජි එක බැලන්ස් කරන්න බෑ කොහොමත්. ඉතින් ඒකත් එක්ක හේතුව මොකද ට්වින් ෆ්ලේම් හමු වෙන්නේ අධ්‍යාත්මිකව අවදිලා ඒ දෙන්න වෙන් වෙන්න නෙමෙයි. ඉතින් ඒකත් අර වැරදි විශ්වාසයක්. ඉතින් මේ දේවල් කතා කරන්න තමයි මම මෙහෙම වීඩියෝස් කරන්න හිතුවේ. ඒ වගේම තමයි මේකේ සමහර අය ප්‍රාර්ථනා කරනවා මගේ ට්වින් ෆ්ලේම් හමු වෙන්න කියලා. හැබැයි වේටිං එනර්ජි කියන එකත් ඇත්තටම මෙතන එහෙම දෙයක් නැහැ. වේටිං එනර්ජි කියන එක වැරදි දෙයක්. අපි මේ මොහොතේ ඉන්නවා කියනම අපි මේ මොහොතේ අපි සම්පූර්ණයි කියන එක. ඉතින් එතන කවුරුවත් වෙනුවෙන් බලන් ඉන්නවා කියන දෙයක් එන්නේ නැහැ. ඉතින් ඒකත් මම පැහැදිලිව කියන්න ඕන. මගේ මේ ජර්නි එකේ මම කොහොමද මගේ එනර්ජි එක බැලන්ස් කරගත්තේ, මම ඒ සඳහා ඩේලි ප්‍රැක්ටිසස් මගේ මොනවද මම කරන්නේ, එතකොට ඒ වගේ දේවල් අධ්‍යාත්මිකව කොහොමද හයි වයිබ්‍රේෂන් එකක ජීවිතේ පවත්වාගෙන යන්නේ වගේ දේවල් මම ඔයාලට වීඩියෝස් විදියට ඉස්සරහට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධවත් ඔයාලට වීඩියෝස් ඉස්සරහට ගේන්නම්. ඔයාලට බොහෝම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.